දැන් අංකල් බය වෙලාව නැද්ද? මලමිනියකට කරන්න පුළුවන් දෙයක් නෑ පුතා. බය වෙලා තියෙනවා. ඒ කාලෙන් කාලෙට ජීවත් වෙලා ඉන්නේ උන් කරන සමහර දේවල්. ඒ වුණාට අංකල් හුඟක් අය කියනවානේ මේ කන තුල හොල්මන් දැකලා තියෙනවා කියලා. හැබැයි මෙහෙම දේවල් තියෙනවා. සබහාදාමට පිටින් ගිය මරණ. ඒ කිව්වේ ඉතින් ඔය නිස්කාරණේ දිවිනහගත්ත එතකොට කවුරු හරි මරලා දාපු මරණ වගේ ඒවා. ඒ වගේ මරණ කනත්තට ගේනකොට මහා අමුතු දේවල් සිද්ධ වෙනවා. මුළු කලත්තම අඳුරු වෙන්න පටන් ගන්නවා. එකපාරටම හුලං හමන්න පටන් ගන්නවා. එකපාරටම තාලයකට මේ ගස්කොලන් හුලඟ වැනෙන්න පටන් ගන්නවා. හරියට මේ මරණ වලට මේ ගස්කොලන් පවල් වැළපෙනවා. වේලිච්ච කොළ හුලඟ යන්න පටන් ගන්නවා. හරියට වේලිච්ච කොළ වලට එක තැනක ඉන්න බෑ වගේ. මේ සෝන්කොත් නැතිනම් හුලං කමලා සෝතු ශක්තියක් පිට. ඒක හරියට දරා ගන්න බැරි අඳෝනාව. පිටි ගමන් කොහෙදෝ තිබිච්ච වැස්සක් කඩාපාත්. අර මිනි බලල ගන්න බැරි තරමට වහි. 83 දිත් එහෙම වුණා. ආය 89 දිත් ඊට පස්සේ පිටින් විට වුණා. සබාදාමට පිටින් යනවට සබාදාම කැමති නෑ පුතා. ඒක යාට දරා ගන්න බැරි. ඒක යා එක එක විදියට පෙන්න. හොල්මන් නෑ. ඒත් එයා ඉන්නේ.